වචනේ දෙව් ධර්මේ බෙදාලෝකේ සෑම දෙසේ හමුවේ බාධා ගමනේ සවියවේ මවේ අපගේ මාගේ නාමයෙන් ඔබ පියාණන් වහන්සේගෙන් යමක් ඉල්ලුවොත් උන්වහන්සේ ඒ දේ ඔබට දෙනසේක. මේ වචන ඔබේ හදවතේ කොතනක හරි හොඳට කොටලා තියාගන්න. හොඳට කොටලා සලකුණු කරලා තියාගන්න. ඒ කියන්නේ ඇත්තටම අපි ඉල්ලන්නේ කාගේ නාමයෙන්ද? සමහර වෙලාවට අපි ඉල්ලනවා. ඒව නිකන් මගේ නාමය. මගේ වටපිටේ ඉන්න අයගේ සතුටු කරන නාමය. නැත්නම් රැකියාව කරන තැන ස්වාමියාව සතුටු කරන්න බෑ. අපි ජේසුගේ නාමයෙන් ජේසුනේ ඔබ වහන්සේ කැමති නම් දෙන්න. ඔබ වහන්සේ හිතනවා නම් මේ දේ මට ගැලපෙනවයි කියලා දෙන්න. මේ වචනේ දාන්න. උන්වහන්සේගේ නාමයෙන් ඉල්ලන ඕන දෙයක් ඔබට ලැබෙනවා. මේක පුදුම වාක්‍යයක් නේ. ඉතින් ඔබට ආරාධනා කරනවා භාවනා කරන්න, දරුවොත් එක්ක, ගෙදර අයත් එක්ක ජේසුගේ නාමයෙන් විශ්වාසයෙන් ඉල්ලන්න අනිවාර්යයෙන්ම ඔබට ඒක ලැබෙනවාමයි. ඔබට ජේසු පිටයි.